හායි මගේ රත්තරන් යාළුවනේ ඉතින් වෙල්කම් ටු ද අලුත් වීඩියෝ. මොකද වෙන්නේ මුතු වැටේ ඈ? මුත් වෙන්නේ නැහැ නේ ඉතින් මුතු වැටේ වෙනදා වගේම තියනවා ඉතින්. වෙනද විදිහටම තියනවා හරිද? හරි හරි ඉස්සලාම් ඔයාලා සප්පාරක් දාන්න යන් ගැම්මඩ බලන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එක. මේ මඩ හැනට වචන පැටලිනවා. ඒහින්ද මම හැනට චාටර් වෙනවා වචන පැටලෙන්නේ. හරි හරි ඊය වෙන්නේ නැහැ නේ. කො සබ් කරාද දැන් මම කියපු වෙලාව කරන්න ඕනේ. ඔයාලා. ඒහින්ද සබ් කරන්න නේ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එතකොට තාමවද ගෲප් එකක් හදලා තියෙනවා FB එකේ. ඒකට පෝස්ට් ෂෙයා කරන්න මේ ලින්ක් එක දාලා තියෙන කමෙන්ට් එකේ මම පින් කරලා තියෙනවා මචංලා. ඉතින් ඒකට ජොයින් වෙන්න අනිවාර්යෙන් ජොයින් වෙලා මේ පෝස්ට් ෂෙයා කරන්න මට රිවිව් කරන්න. ඉතින් ගැම්මටම අද වීඩියෝ එකට සෙට් වෙමු. අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සප්පාරකුත් දාන්න. දැන් ඊළඟට තියෙන ඇසල මචං ඇසල වල ගොඩක් කාල තියෙන ඒක ගැන පස්සේ කතා කරමු. එහෙනම් අපි යමු අදත් වෙනද වගේම ආත වීඩියෝ ටිකක් බලන්න. එහෙනම් යමු වීඩියෝ එකට. ඕකේ මම මේක දැන් ජායි මේ දවස්වල කියනවා ඊට මේ පස්සේ මීගමුවට කටුනා ලොරිය යනවා නේද? වටේම ගිහලා රද්දලුවටත් ගිහලා තමයි ගෙදර යන්නේ. මල් පොකුරක් හතර වටේ මම නවත්තනවා තැන් තැන් වල ඇවිල්ලා ෆොටෝස් ගන්න ඒවා ගන්න පුළුවන්. අප්පට කවුද බමන්නේ? මම මේක දැන් ජායිල්ට ගෙනියනවා. මේක නම් පුදුම කරදරයක්. හරිද? හැම තැනම දිනවා මේ මගුස. ඕකේ. පොසොන් එකට බත්ති කීර කියපු සින්නක් තියෙන්නේ. උඩ මයික් එකක් දීලා නැහැ. උඩ මයික් එකක් දීලා නැහැ. ඒකයි ඌ කෑ ගහන්නේ. මලි යෝ. ඇති. උඩ ලබන අවුරුද්දේ අනිවාර්යෙන් මයික් එකක් දෙන්න මේ සංවිධායක මණ්ඩලේ. ඌ මයික් බෆල් වලින් ඇහෙනවට වැඩිය හයියෙන් ඌ කෑ ගහනවා. පියල්ලෝ පකේ දෙනවා ඈ. පකේ එක තමයි මේ. සුසන්ත හොඳට ඉගෙන ගත්තා. උඹ මොනවද කරේ? ඌ ඉගෙන ගත්තා රෙද්ද. උගේ තාත්තා ලක්ෂ 20ක් වියදම් කරපින්ද ඌ ගොඩ ගියා. අර ජීව රේගේ නේ ලක්ෂ දෙකක් දීලා. බැකෝල් හමන් කියන්නේ කවුද? අම්මා දන්නවද අර මහෙන්? අට පාසුත් නැහැ. උගේ තාත්තා අර ලක්ෂ 2 දීලා තමයි ඌ එකේ. සුසන්ත මම්මන් ඉගෙන ගත්තා. මම මොනවද ගත්තේ? ඌ ගත්ත රෙද්ද. උගේ තාත්තා ලස්සෙන් දුන්නේ නම් ඌ ගොඩ ගියා. බැකෝල් හමන් කියන්නේ මෙයාද? තාත්තා ලස්සෙන් දුන්නේ නම් හෙට නම් බිස්නස් එක පටන් ගන්නවා. අම්මා දන්නවා මහෙන්ද? ඌ අට පාසුත් නැහැ. උගේ තාත්තා ලස්සෙන් දුන්නේ නම් මීල්ලයක් කරන් දෙන්න. කොහමද? සාල්ලි තමයි ඕන. මේ මුගේ වීඩියෝ මාරු ඈ. ආතල් ගොඩක් තියෙනවා මුගේ මේ. බැකෝල් හමන් හැදුනෙත් එහෙමනේ. ඒ ආතල්ලේ ඊ තමයි. එක්ස්ට් පේන ස්ටේටස් එකක් දාලා ඒකේ අම්ම දැක්කම තමුසේ ওই මෙච්චර කල් යාළුවෙල ඉඳලා දැන් තමුසේ මගේ කෙල්ලට බඩුවේ කියන්නේ තමුසේගේ අම්මත් එහෙනම් බඩුවක් වෙන්න ඕන. නැන්දම් ඕන් ෆයර්. තමුසේ වගේ නොකණ්ඩාලා පාදෙට පාහරයක් මම මේ තුන් ලෝකෙත් දැක්කේ නෑ. හොඳටම රිදිලා ඒ නැන්දරනවා. නැන්දම්මට හොඳටම රිදිලා. කුණු හර්බ කියන්න බැරි කමන තමයි අර කවුනවතෝ වගේ ගියේ වගේ කියන්නේ. කුකුලාගේ අම්මට අලුතෙන් සිමෙන්ති දාපයන්න. හෝයි කුකුලා හම ගහලා සුපිරි බයිට් එකට. ඒ කුකුලාව නම් හම ගහන්න වටිනා බයිට්තර මේ මේවා ගොඩක් කරලා තියෙද්දි ඌ ගරිදන් යද්දි මොන අනා හිතෙන්නේ නැද්ද බං ලෙවල් කරලා තියෙද්දි. ඒක හරිද කියලා තියෙන්නේ. ඒකෙන් වචන ගොඩක තේරුමක් තියෙනවා. ඒ කහයිද? ඒ කහයිද? ඒ බ්‍රේක් ගහයිද? ඒක හරිද? කහිලද? ඒ කහලින්ද? ඒ කහිර? ඒ කහයිද? අයියෝ ඒක හරිද කියලානේ අහන්නේ. මුල් එකක් තම දෙගෙන මුන් කරන හැඩවලින්.
හාමුදුරුවෝ දැන් හම්බුණාද දන්නේ නැහැ නේ හාමුදුරුවෝ ප්‍රශ්න විසඳුණාද දන්නේ නැහැ. ප්‍රශ්න විසඳුණා කියලා පීඩියක් දැම්ම නම් හරි නැත්තම් මේ ආතලගේ ආනන්දිය. මාව නැහැ කියු පියාට යාඥාවෙන් පසු අක්මාව ඇති ඔබත් එන්න මට හුඩු වෙලා හරිද මගේ බේබදු යාළුවෝ ටික කියන්න ඕන හරිද අක්මාවක් ගන්න පුළුවන් කියලා යාඥාවේ මචන්ලා බලනානේ මේක අනිවාර්යෙන් උඹලා දීපල තව දීපල යාඥාවෙන් ගන්න පුළුවන් හොඳ අක්මාවක් ගත්තා හිතෝරලා හරිද එහෙනම් හොඳට දීපල්ලා මං කියන්නේ මම යාළුවෝ නෝන අයටත් හොඳට බොන්න කියලා ඕකේ අර පොඩි ළමයිට සෙල්ලම් ගන්න දෙන සෙල්ලම් හාවෙක් නේ ඕකේ යකෝ බලපන් මේ හාන්න තියෙන පුදුම අමාරුවක් හරිද සෙල්ලම් හාවෙක් හරි ගමන්නේ ඌත් ඒ වැඩේම කරන්නයි බලන්නේ සෙල්ලම් බඩුවක්වත් එහෙමයි මේ හාව අම්මෝ ඕට ඔන්න වල දැකලා ඇති මේ හාවගේ තියෙන විසේ නැටුම බලපන් පොඩි කෙල්ලෝ අවුරුදු මේ 10 වසර 9 වසර කෙල්ලෝ වශී වෙන්නේ මේ වල තමයි කැප් එක අනිත් පැත්තට දාලා පොඩ ලොකුට ඇඳහන් දැන් මට හුඩු අයියා කියලා මෙහෙම කරන් යන්නේ ඈත් කරන් එහෙම නංගි එහෙම එපා නංගි මුම්බයි සත්තු මොකද මුන් කුඩු කරන බල්ලෝ මේ පුංචිද කොහෙද බා පොඩි එකීටත් තියෙනවා ඒක ආයෙ බලන්න ඔව් බාර පොඩි එකකින් ආතල කරනවා පුංචිට දෙන්න ඕනා මොකද්ද වැටලද ඕයි කෙල්ලෙක් දාලා ගිහලා මේ සෙවල පෙරන් අඬන්නේ මේ 9 වසර 10 වසර කොල්ලෝ තමයි උඹ ලැජ්ජ වෙන්න ඕනේ නැහැ උඹ අවංගෙන් ආදර කරේ කියලා එහෙනම් එච්චරම අඬන්න එපා මට කෙල්ල ඕනේ හරි හරි කොල්ල ගනි කොල්ල ගනි හරි මුගේ නම්බරේ ගන්නවනේ ඔව් ඔක සේව් කරලා එක්ස් කියලා ඔක සේව් කරලා දීසේ අම්මා මට ලැජ්ජයි බලයින් දුකක් තිබෙනවා හරිද දුවත් එක්කම හිනත් යනවා මොනවද මේවට කියන්නේ බැන්නොත් බනීද මත් දන්නේ ඕන මගුලක් සෙබලියෝ වගේ අඬන්න එපා කෙල්ලෝ රත්තරන් යාළුවනේ ඕගොල්ලන්ට පෙන්නන්න මම වාහනේ අලුත් වාහනයක් කරන් කොල්ලෙක් මේකද අතුරු දවසක් මේක අම්මා අරග නෑ එතනත් කාර් දෙකක් තියෙනවා මේකින් මගේ වාහනේ ඕගොල්ලන්ට පෙන්නන්න නමත් ගැව්වා මගේ වාහනේ මදින ආ දාම් පාට එක මේකින් නමත් ගාලා දෙන්නේ දිනේ තුඹේ ඉතින් ඒ අම්මට දිනේ වඳින්න ඕන අල්ලන් බලපන් තෝ කරපු වැඩේ වාහන 3කට රැවටුණා මචං එක්ක කියන්න ඕන කලින්ම තීරලක් ගත්තේ කියලා දිනේ තුඹේ මොකද මේ ඇඳුම් ගලවුණා මොකද මේ ඇවිදිනා වගේ සීන් එකක්ද ජිම් යන සෙට් එකක් වගේ ඒක පඩේකටවත් ගණන් ගන්න නැහැ කවුරු අර අරුන් ගණන් ගන්නෙත් නෑ මොන පිටියකට යනවා මන්ද සෙට් ගලා
මමනත් දල්ලෑ අයි මට බයින්නත් හිරන්නේ අගුල දිංයන උන් තරහනොත්තේ මගේ යාලුන්න ඉන්න බයින්නේ හොඳයි ඉතින් හරිද ඔයාලා ඇඟවල් තියෙන ලස්සන කෙල්ල බලන හැරිලා කියම් ලස්සන සුබෝදයියා අපි ගිහලා බලමු මොකද ජජජජා හායි බෝහා පෙටිනම අලි පැටි ඔය ගෙවල් ගංගාරාමෙද නෑ නෑ පන්සලේ හාමුදුරුවෝ කිව්වා අලි පැටිය නැති වුණා කියලා. මං හිතුවේ කරනවා අලියා ඕයි ඒපා ගහන්නවා තමා කියව ගිරි කතාවට දාම අනිත් අය සර්ප්‍රයිස් කරපු මාව අද එයා සර්ප්‍රයිස් කරා. තල ගත්ත කියපන් ජුග්ගාල මේ සිරාවට සුබෝදය සුපිරි ගන්ටෙන් හදනවා මිනිහට මේ ළඟති සෙට්ලා තියන්නේ හදදනා සුපිරියෝ ඇත්තනම් පට්ටු කියවා හරි 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 මගේ රත්තරන් යාළුවනේ ඉතින් අදට ඔත්තරයි හොයාගත්තය මං කියලා තියෙන අනිවාර්ය ගෲප් එකක් හදලා තියෙනවා ඒකට එල පෝස්ට් ෂෙයා කරන්න එතකොට තමයි මම රිවිව් කරන්න හරිද පස්සේ තමයි ගොඩක් එන්නේ විනාඩි 30 40 දැන් විනාඩි 10ක් 9ක් ඒ වගේ නේට එන්නේ මට ඉතින් හොයාගන්න වෙලාවක් නැහැ මම මේ තාම මට වැඩ තියෙනවානේ මචං ඒකින්ද මේ හොයන්නයි හරිද යූනෝ තේරුම් ගන්නලා හරිද ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන් ජොයින් වෙලා මේ වීඩියෝ ටික දාන්නවා කෝයි ඔයාලා බලන්න කැමතිද මොකද මේවට කැමතිද දන්නේ මේවට කැමති නම් කැමති කියලා හරි දාන් යනවා මේ කැමති නැත්තම් කැමතිව අරකට දාන් යන්න හරිද හරි හරි ඉතින් අදට ඉවරයි හරිද ආයේ මගෙන් වීඩියෝ වැඩනකම් බලන් ඉන්න අනිවාර්යෙන් දවස් 5න් 5ට හරි 6ට හරි වැඩන දවස් 6ට හරි හරිද එහෙනම් අනිවාර්යෙන් බලන් ඉන්න එහෙනම් අලුත් වීඩියෝ සෙට් වෙමු මචන්ලා එහෙනම් බයි බයි